ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ ජීවමාන පුරාවර්තයක් බඳු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මැතිතුනි ඔබතුමන්ටයි සභාව ආමන්ත්‍රණය කිරීමට. We would like to invite now for a guest speech by the veteran director Sudat Rohana. ගෞරවනීය අතිපූජ්‍ය ඉන්ද්‍රාගාරයේ ධර්මරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශාලාව දිහා බලපුවාම අපේ ශ්‍රේෂ්ඨයේ ඉන්න අති ප්‍රවීණ නිර්මාණකරුවෝ වගේම ආධුනික නිර්මාණකරුවෝ අංකුර නිර්මාණකරුවෝ සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම කලා ශ්‍රේෂ්ඨ සම්බන්ධ දේශපාලන නමුත් කලා ශ්‍රේෂ්ඨයේ ඉන්න කලාකරුවෝ විදිහට හඳුන්වන්න පුළුවන් තව කීප දෙනෙක් ඉන්න නිසා නංගන් වශයෙන් අවසර ගන්නෑ. සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතනවා අද දින මේ ප්‍රධාන නිමිත්ත බවට පත් වෙන මේ කලාකරුවන්ගේ අදාළ දත්ත සහ නිර්මාණකරණයට අඩංගු අනිකුත් අනුශාංශික අංග ඒකරාශී කර ඒ නිර්මාණ යහපත් ලෙස සමාජයට මුදා හැරීමේ කටයුත්ත විදිහට අද ආරම්භ කරන artist.lk නිර්මාණ කුටුම්බයට මම තනි පුද්ගලයෙක් විදිහට පමණක් නෙමෙයි නිදහස් කලා සන්ධානයේ විදිහට සුබ ප්‍රාර්ථනා කරන්නේ යහපත් කලාවේ උන්නතිය වෙනුවෙන් කරන ඕන කටයුත්තකට සුබපතන කණ්ඩායමක් විදිහට. ඉතින් මම හිතනවා මේ කටයුත්ත මීට සෑහෙන කාලෙක ඉඳන් විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ගේ සම්බන්ධතාවය ඔස්සේ ඉෂ්ට සිද්ධ වුණා මේ ආකාරයට නෙමෙයි. දැන් අපි දැන් කියෝ වගේ කීර්ති පැස්කොල් මහතා කතා කරපු විදිහට සොනික් ආයතනේ, ඒ වගේම ටෙලි නිර්මාණ ඉදිරි සංසදය, ඊට පස්සේ ජාතික චිත්‍රපට සංස්ථාව ආදී මේ ආයතන වලින් නළුනිලි නාම ලේඛන සමාජගත කළා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා පසුගිය මාසයේ 20 වෙනිදා නිදහස් කලා සන්ධානයේ විදිහට අභිනන්දනයට පාත්‍ර කරපු සිරි කහවල මහතාත් වසර ගණනාවක තිස්සේ ඉඳන් මම හිතන්නේ පෝස්ට් කාඩ් එක දාලා සුබපතපු තැන ඉඳන් දුරකථනයෙන් සුබපතන තැන දක්වා කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළා. මම හිතනවා එතුමා ළඟ විශාල දත්ත ගබඩාවක් තියෙනවා. නළුනිලි ලිපින උපන්දින විවාහ සංවත්සර ආදී එකිනෙකින් සියලු කරුණු කාරණා ඉදිරිසිදු කරමින් එතුමා කරන කාර්යභාරය පිළිබඳවත් අපි මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද වගේ තාක්ෂණික ක්‍රමවේද හරහා නොකලත් අදටත් ඒ සුබ පැතුම එනවා. ඉතින් මම කියන්න උත්සාහ කළේ අපි අද ඉන්නේ එහෙම යුගයක නෙමෙයි. මොකද තොරතුරු තාක්ෂණික විප්ලවයක් සිදු වෙන යුගයක තමයි අපි අද ඉන්නේ. ඉතින් ඒ නිසා ඒකදී අපිට හිතකර සහ අහිතකර කියන කාරණා දෙකම බොහෝ වෙලාවට බලපානවා. ඉතින් කලින් වගේ දීර්ඝ කාලිනව තොරතුරු එක්රැස් කරගනිමින් කරපු ක්‍රමවේදයන් වලට වඩා මම හිතනවා මේ තාක්ෂණික භාවිතය ඔස්සේ කළ හැකි කරුණු කාරණා මේ වෙනකොට සමාජගත වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ වෙබ් අඩවි එහෙම නැත්නම් ඉතින් එහාට අපි තව දිගට කතා කළොත් එහෙම F කියන ශනික තොරතුරු සොයා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. අපිට ආසන්නම රට විදියට ඉන්දියාව වගේ රටක් ගත්තත් අපි දන්නවා මේ වෙබ්සයිට් එහෙම නැත්නම් ඇප් භාවිතා වෙනවා. විවිධ සමාගම් තියෙනවා මේවල දත්ය තොරතුරු එක්රැස් කරලා කලාකරුවන්ගේ සහ අනිකුත් නිර්මාණ කාරණයට එක්කව වෙන අයගේ දත් එක්කව කරලා සමාජගත කරන. ඉතින් මේ වගේ දත් වලට විශාල වටිනාකමක් තියෙන වකවානුවක අද මේ පටන් ගත්ත artist.lk මම හිතන්නේ කළ යුතු සහ විය යුතුම කාරණාවක් විදියට. මොකද තාක්ෂණය කියන කාරණාව අපිට අමතක කරන්න බෑ, මගහරින්න බෑ. අද ලෝකේ දියුණුවට ඇවිල්ලා තියෙන, ඉදිරියට ඇවිල්ලා තියෙන තාක්ෂණයත් එක්ක මම හිතනවා ඒක කලාවටත් පොදුයි. ඉතින් ඒ නිසා දැන් අපි සිනමාව වගේ කලාවක් ගත්තොත් ඒක ජාතක වෙන්නෙම තාක්ෂණයත් එක්ක. ඉතින් ඒ නිසා අපි දන්නවා එදා ඒ තරම් පහසු කාරණා තිබුණ නැති වුණත් අපි අද දන්නවා ඒ අය වගේ තාක්ෂණයන් එක්ක නිර්මාණකරුවන්ට බොහෝ කාරණා පෙරට වැඩිය පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ AI තාක්ෂණය ඔස්සේ හොඳ තත්ත්වෙන් යම් දේ ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඒක මම හිතනවා නිර්මාණ පිරිවැය අවම කරගන්නවා වගේම නිර්මාණකරුවන්ට මහඟු පහසුවක් වෙනවා. හැබැයි ඒක එක පැත්තක් හොඳ පැත්තක්. ඒ වගේම තව පැත්තක් මම නිර්මාණකරුවෙක් විදිහට දකිනවා. මොකද අපි දන්නවා මේ තාක්ෂණය ඔස්සේ බොහෝ දේවල් යහපත් සහ අයහපත් දෙපැත්තෙම කරන්න පුළුවන්. දැන් මේ වගේ තාක්ෂණයක් ගත්තාම අපිට ඕන කටහඬක් අනුකරණය කරන්න පුළුවන්. ඕනෑම
රූපයක් ස්වරූපයක් පුද්ගල රූපයක් නිර්මාණය කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඕන කෙනෙකුට මේක හරහා යම්කිසි හානිදායක තත්ත්වයක් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා රචනයක් ලියන්න නිර්මාණකරුවෙක් විශාල කාල සීමාවක් Tamanගේ ඔළුවේ යම්කිසි වස්තු බීජයක් තියාගෙන මේක ටික සංවර්ධනය කරනවා ඩෙවලොප් කරනවා. හැබැයි AI වගේ තාක්ෂණයක් ගත්තාට පස්සේ අපිට පුළුවන් පොඩි ප්ලොට් එකක් දීලා එහෙම නැත්නම් ප්ලොට් එකක් හදාගන්න නැත්නම් තිර රචනයක් ලියාගන්න ගීතයක් ලියාගන්න එහෙම නැත්නම් තනුවක් යොදාගන්න ආදී මේ එකිනෙකී සියලු කාරණා මේක හරහා ඉතාම පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන්. ඒ නිසා යම්කිසි නිර්මාණාත්මක මොට්ට වීමකුත් මම මේක හරහා දකින්නවා පැහැදිලිව. මොකද නිර්මාණකරුවා අර එදා වගේ හිතන්නේ නැහැ. දැන් අපි දන්නවා නිර්මාණකරුවාගේ අවසාන කාරණාව තමයි මේ සිතීමත් එක්ක රූපයක් විදියට හරි යම්කිසි වෙන එහෙම නැත්නම් සංගීත ඛණ්ඩයක් නර්තනයක් වෙන්න පුළුවන් මොන ආකාරයක් ගත්තත් ඔහුගේ නිර්මාණ ප්‍රභේදයත් එක්ක තමයි මේ කාරණා ඉදිරියට එන්නේ. හැබැයි අද ඒ තාක්ෂණික කියන කාරණා සමහර වෙලාවට නිර්මාණකරණය මොට වෙන තත්යකට පත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ඉස්සර අපි ඡායාරූපයක් ෆොටෝ එකක් ගන්නවා නම් අපි දන්නවා ෆිල්ම් රෝල් එකක් ගන්න ඕන අද වගේ නෙමෙයි අපි දන්නවා මිලිමීටර් 35 හරි එහෙම නැත්නම් 110 ෆිල්ම් රෝල් එකක් හරි අරගෙන මේක ඩෙවලොප් කරන්න ඕනේ මේක ප්‍රින්ට් කරන්න ඕනේ විශාල වියදමක් යනවා. ඒ නිසා අපි හැමතිස්සෙම හරි ඡායාරූපයක් ගන්න උත්සාහ කරනවා. ඒ ඡායාරූපේ ගන්න අපි ඇන්ගල් එක එහෙම නැත්නම් කෝණය මොකද්ද? කාවද ගන්නෙ මොකද්ද ගන්නෙ? ඒ කැමරාවේ අපි විතමකෝ මේ කාච මාරු කරන්න පුළුවන් ලෙන්ස් මාරු කරන්න පුළුවන් නම් ඒවා කොහොමද කරන්නේ? ඒ නිසා ඒක එදා කලේ හරි විධිමත් ක්‍රමයකට. අද හෑන්ඩ් ෆෝන් එකක් හෝ වෙනයම් අවයක් ගන්න මේ ගහගෙන යන්න පුළුවන්. එතකොට අර නිර්මාණාත්මක භාවය යම් කිසි ප්‍රමාණයකට මොට්ට වෙනවා. හැබැයි මේ කාරණාව කොයි ආකාරයෙන් වුණත් ඊට සිදු වෙන්නේ Taman භාවිතා කරන ආකාරය මත. එහෙමනම් අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මේ තාක්ෂණික කියන මෙවලම කොහොමද අපි හිතකර විදියට භාවිතා කරන්නේ කියලා. අපි උදාහරණයක් විදියට කියමු තාක්ෂණය කියන්නේ පිහියක් කියලා. මේ පිහිය අපි මොනවටද භාවිතා කරන්නේ? බෙල්ල කපන්නද පාන් කපන්නද? ඒ නිසා මේක හරිම සීරු මාරුවට කළ යුතු කාරණාවක් විදිහට තමයි නිර්මාණකරුවෙක් විදිහට මම දකින්නේ. ඒ නිසා අද මේ ආරම්භ කරපු මේ සත්ක්‍රියාව අංකුර නිර්මාණකරුවාගේ ඉඳන් ප්‍රවීණ නිර්මාණකරුවා දක්වා ප්‍රවීණ රංගනවේදී එහෙම රංගන ශිල්පියාගේ ඉඳ අංකුර රංගන ශිල්පියා දක්වා සිනමාව වේදිකාව රූපවාහිනිය සංගීතය නර්තනය ජන කලා මේ ආදී එකිනෙක මේ සියලුම කාරණා එක තැනකට ගොනු කරලා කරනවා කියන එක අතිශය දුෂ්කර කාර්යාවක්. අපි අර මේ කීර්ති මහතා කිව්වා වගේ. ඉතින් ඒ අභියෝගයේ ජය ගන්නවා කියන එක අතිශය සංකීර්ණයි. හැබැයි අභියෝගයේ ජය ගන්න පුළුවන් කියන එක අද මේ ශාලාව දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා මේ තාක්ෂණය හරහා අපිට යම්කිසි දර්ශන පසුතලයක් යම්කිසි නළු නිලියන් අතිරේක නළු නිලියන් කාර්යම උපකරණ ආදී එකිනෙකී බොහෝ දේ සොයා ගැනීමේ පහසුව මේක හරහා ලැබිලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා artist.lk කියන මේ කුටුම්බය එහෙම නැත්නම් මේ නිර්මාණ පෞර මේ Taman සොයා ගන්නා දත්ත විශේෂයෙන්ම කලාකරුවන් සහ සමාජයේ යහපැවැත්ම සඳහාම භාවිත කරයි කියන විශ්වාසය. ඒක ලොකු වගකීමක්. ඒ නිසා මේ කටයුත්ත ඊටාම හොඳ අරමුණක් ඇතුව ඊටාම හොඳ ගමනක් යාම සඳහා කරන මේ උත්සාහයට මේක ආරම්භකයා වුණ ජානක පන්දනිය මහතාට නිදහස් කලා සන්ධානයේ විදිහට මගේ පුතවේදීත්වය පළ කළ යුතුමයි. ඒ නිසා artist.lk කලාපෞර මේ කලා ශාස්ත්‍රයේ ඉදිරි ගමනට මහ වූ විදුහලක් වෙමින් අතිශය සාර්ථක කරුණු කාරණා ඉදිරි කරගමින් මේ කටයුතු සාර්ථක කර ගැනීමට කලාකරුවන්ගේ ඒ වගේම මේ artist.lk ආයතනයේ සියලු දෙනාගේ සහාය ලැබිලා යහපත් කලා සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔවුන්ට ලැබේවා කියලා අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.